ආයිබෝන් ගයිස් මේ වගේ ආසම channel එක බවුල LK එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු අපි අද වීඩියෝ ටික බලන්න. මං ඕනොට්ටුවක් කරනවා ඔයා නම් කවමදාවත් මේ වගේ උප්පැණි බීම වීදුරුවක් නම් බීලා නැහැ. දැක්ක ගමන් කටට කෙල උනනානේ. wow සුපිරිනේ. ඉතින් කම්මැලි වෙලාවට බලන්න ඉන්න හරි අපූර්ව ලස්සන දර්ශනයක් නේද? ඔන්න ඔයාලටත් පුළුවන් මේ වගේ දෙයක් පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් ළමයි ඔයාලා දන්නවනේ ඩෙනිම් කලිසමක වගේ චුයින් ගම් එකක් කරලා මේක යවා ගන්න මාරම අමාරුයි කියලා. ඉතින් බලන්නකෝ අයිස් කැටයක් ඒක උඩින් දිව ගමන් ටග් ගාලා යවා ගන්න පුළුවන් නේ. ඉතින් ළමයි ඔයාලටත් ඔයාලගේ සෙලෝ ටේප් එකේ ෆොටෝ හොයලා එපා වෙන්න. මොකක් හරි වැඩක් කරලා ඉවරලා ඊළඟ වැඩේ කරන්න යද්දි ෆොටෝ හොයන්න ගියාම අපේ ෆොටෝ යනවනේ. එනත් තියාගන්නකෝ මෙන්න මේ වගේ භාණ්ඩයක්. යාළුවනේ අපි සාමාන්‍යයෙන් ලියවනවා දැකලා තියෙන ගහක්නේ. ඒත් ඔයා මීට කලින් මස් ලියවනවා දැකලා තියෙනවා. බලන්න ගයිස් මෙන්න මේ මස් කුට්ටිය නිකන් රිදි කෑල්ලක් වගේ ලස්සනට ලියවන හැටි. මං ඕනොට්ටුවක් කළනවා. ඔයා නම් ජීවිතේට දැකලා නැහැ. දාමුද වීඩියෝ එකට ලයික් එකක්. මං ඕනොට්ටුවක් කළනවා ගයිස්. ඔයාලා නම් මේ වගේ කතුරක් ජීවිතේට දැකලා නැහැ. මං කිව්ව හරි නේද? ඔයා මීට කලින් දැකලා තිබ්බේ නැහැ නේද? ඉතින් ඔයාලා මේ වගේ කතුරක් දැකලා තිබ්බේ නැති උනාට ගයිස් ඇඟලුම් ශේෂ්ත්‍රයේ වැඩ කරන කට්ටිය ගාව නම් මෙන්න මේ කතුර තියෙනවා. හොඳේ. වීඩියෝ එකට ලයික් එකක් දාමු ඈ. ඉතින් ඔයාගේ සුරතලාට කෑම දීලා එපා වෙනවද? නැත්තම් කෑම දෙන්න අමතක වෙනවද? මෙන්න මේකක් ගෙන තියාගන්නකෝ. අඩෝ තව මොකද යකෝ බලාගෙන කෑම දීපන් මන් දැන් දවස් දෙකක් තුනක් ඉත කන්න නෑ බඩගින්න ඉන්න බැරුව ඉන්නේ මාතක සෙල්ලම් කරන්න හදන්න එපා මට කන්න ඕනි මාතක සෙල්ලම් කරන්න හදන්න එපා මගේ කෝප්පයට ලක් වෙන්න එපා දැන් මාව මෙතන හිර කරලා තියෙනවා මං මට කන්න දෙන්නෙත් නෑ මොනවා වුණත් පව් නේද ළමයි ජීවිත කාලෙ පිටින් මෙයාලට ඉන්න වෙන්නේ කූඩුවක් ඇතුලේ හිර වෙලානේ සත්තුන්ට හිරියර කරන එක සත්තු කූඩු කරලා තියෙන එක නම් මන් නම් එච්චර කැමති වැඩක් නෙමෙයි හොඳේ ඉතින් ඔයාලා ගෙදර සත්තු හිර කරලා ඉන්නව නම් ඒගොල්ලන්ට නිදහස ලබා දෙන්න හිර කරලා නම් තියන්න එපා ඒක මහා පව්කාර වැඩක් හොඳේ ඉතින් යාළුවනේ තාමත් මම subscribe කරේ නැත්නම් subscribe කරන්න හොඳේ මේ මැහුම් ක්‍රමය ඊටාම පැරණි මැහුම් ක්‍රමයක් ළමයි තාම මේ ක්‍රමය පාවිච්චි කරනවද කියන නම් දන්නේ නැහැ wow බලන්නකෝ ඉවත දාන අපද්‍රව්‍ය වලින් හදලා තියෙන ලස්සන සුපිරිම නිර්මාණයක් ඇත්තටම මේක නිර්මාණය කරපු එක්කනා නම් සුපිරිම වැඩක් වෙන්න ඕනේ නේ මාරම නිර්මාණශීලී හැකියාවක් නෙතියි ඉතින් කාට හරි බර්ත්ඩේ gift එකක් හරි මොකක් හරි gift එකක් දෙන්න නම් මාරම විදිහට වටිනවා නේද ළමයි ඇත්තටම මීට කලින් මේ වගේ එකක් දැකලා තිබ්බේ නෑ නේද එහෙනම් දාමු වීඩියෝ ලයික් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. පස්සේ කිව්වේ නෑ කියන්න එපා. ඉතින් හදිස්සියකදී ටැප් එකක් එහෙම කරනොත් ඒකේ ඇතුලේ තියෙන අර කෑල්ල අයින් කරගන්න මෙන්න මේ ක්‍රමය පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්නකෝ guys. බලන්නකෝ මේ චූටි උපකරණ දෙකෙන් පට්ට වැඩක් ගන්න පුළුවන් නේ. මීට කලින් දැනන් හිටියේ නෑ නේද? wow බලන්නකෝ guys මෙන්න මේ චූටි උපකරණය කොහොමද කියලා ඔයාලට පළතුරු ජූස් එකක් එහෙම හදාන්න බොන්න ඕනේ වුණොත් මෙන්න මේ වගේ උපකරණයක් ගෙන තියාගන්නකෝ. හැබැයි මේවා ගන්න තියනවද කියලා නම් මං හරියටම දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න. කටට කෙල උනනවානේ. දාමුද වීඩියෝ එකට ලයික් එකක්. හැන්දිත් දැකලා තියෙනවා guys මේ වගේ ස්මාර්ට් හැන්දක් නම් මං නම් ජීවිතේට දැකලා නෑ. බොරු කියන්න ඕනේ නෑනේ. ඔයා දැකලත් නෑ නේද? දාමුද වීඩියෝ ලයික් එකක්. wow අම කපන්න නම් සුපිරි බාණ්ඩේ නේද මෙන්න මේ වගේ එකක් ගෙනත් තියාගත්තා නම් guys අම ගෙඩියක් කපන්න හරිම ලේසියිනේ අන්නකෝ අඹ ඇටේ වෙන් වෙලා මදේ හරි ලස්සනට වෙන් වෙන විදිහ ඇත්තටම guys මෙන්න මේ ටොපි වර්ගය නම් මම මීට කලින් කාලත් නැහැ හදන විදිහ දැකලත් නැහැ ජීවිතේ පළවෙනි පාට තමයි මෙන්න මේ වගේ එකක් දැක්කේ හොඳේ ඔයා මීට කලින් මේ වගේ ටොපි ජාතිය කාලා තියෙනවා නම් දැකලා තියෙනවා නම් බලෙන් කමෙන්ට් එකක් දාන්න බ්ලොග් ගඩොල් හදනවා දැකලා ඇතිනේ ඒත් ඔයාලා දැකලා තියෙනවද මේ වගේ චූටි මැෂින් එකකින් බ්ලොග් ගඩොලක් හදනවා දැකලා නෑ නේද තාමද වීඩියෝ ලයික් එකක් දැකලා නැති අයට බලන්න ෂෙයා කරන්න හොඳේ කෝ බලන්න රටකජු පෙරේතයෝ ටික දාමුද වීඩියෝ එකට ලයික් එකක් රටකජු කෑවා වගේ නෙවෙයි රටකජු සුද්ධ කරන හැටි දැකලා තියෙනවද බලන්නකෝ ඒක සුද්ධ කරන්න හදාගෙන ඉන්න උපකරණ කොහොමද කියලා බලන්නකෝ guys පැල තවානක පැල හිටවන්න මාක් එක තියාගන්න කරන සුපිරි වැඩක් පැල තවාන් කරන අයට නම් මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි හොඳේ තමයි ඔයාලා පළතුරු එහෙම කඩවල් වලින් ගද්දී ඒ පළතුරු වල ගහලා තියෙනව නේද ලේබල් එක අන්න බලන්නකෝ ඒ ලේබල් එක වදින්නේ කොහොමද කියලා එහෙනම් guys අද මම මෙතනින් සමු ගන්නවා ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමට ඉන්න